නිමල් සිරිපාල සිල්වා අමාත්‍යතුමා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් සීමා සහිත ශ්‍රී ලංකා ගුවන් සමාගම සඳහා මෙහෙයුම් කල්බදු යටතේ පුළුල් බද සහිත ගුවන් යාන 4ක් ලබා ගැනීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම සඳහා වෙන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබුණා. ඒ අනුව පුළුල් බද සහිත ගුවන් යාන 4ක් අවශ්‍යතාවයෙන් ගුවන් යාන 2ක් මෙහෙයුම් කල්බදු යටතේ ලබා ගැනීමේ කොන්ත්‍රාත් ප්‍රදානය කිරීම පිණිස 2024 වෙනි දින පැවති කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා දීලා තිබුණා. තාක්ෂණික ඇගීම් කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පදනම්ව අතිරේක ගුවන් යානාවක් සහිතව පාසඳාන් පරිදි පුළුල් බඳ සහිත ගුවන් යාන 4ක් මෙහෙයුම් කල්බදු යටතේ ලබා ගැනීම සඳහා වන කොන්දේසි පිරිනැමීම පිණිස කරු අමාත්‍යතුමා යෝජනාවක් ඉදිරිපත් කළා. ඒ යෝජනාවේ ඔරෙක්ස් ඒවියේෂන් වෙතින් වසර 6ක කාල සීමාවක් සඳහා මාසිකව ඇමරිකානු ඩොලර් 3,60,000ක බදු කුලියකට ගුවන් යාන 2ක් ලබා ගැනීමට අදාළ කොන්ත්‍රාත්තුව සහ ඇග්‍රෝ කැපිටල් ලිමිටඩ් වෙතින් වසර 8ක බදු කාල සීමාවට මාසිකව ඇමරිකානු ඩොලර් 3,65,000ක බදු කුලියකට ගුවන් යාන 2ක් ලබා ගැනීමට අදාළ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය